ඍජු තිරස් මාර්ගයක මෝටර් රථයක් තප්පරයට මීටර් 20ක නියත ප්‍රවේගයෙන් ගමන් කරනවා කියලා කියනවා. තිරිංග යෙදීමෙන් පසුව නියත මන්දනයක් යටතේ මීටර් 100ක් ගොස් ඒ ප්‍රවේගය තප්පරයට මීටර් 10ක් දක්වා අඩු කර ගන්නවා කියලා කියනවා. තප්පරයට මීටර් 10ක් දක්වා අඩු කර ගන්නවලු මීටර් 100ක් ගිහිල්ලා. මෙන්න මේ தත්ත ටික පාවිච්චි කරලා අපෙන් අහනවා මෝටර් රථයේ මන්දනය කීයද කියලා. මේකට අපිට පුළුවන් ලේසියෙන්ම චලිත සමීකරණයක් දාලා ප්‍රශ්නෙට උත්තර හොයාගන්න. මෙන්න මේ සමීකරණයට මේ දත්ත ටික ආදේශ කරනම් ලේසියෙන්ම උත්තර හොයාගන්න පුළුවන්. අපි දන්නවා අවසාන ප්‍රවේගය කියන්නේ v. v දන්නවා අපි 10යි. u කියන්නේ ආරම්භ ප්‍රවේගය 20යි. අපි හොයාගන්න යන්නේ ත්වරණය හෝ මන්දනය. ඒක දාගන්නවා. ඊට පස්සේ අපි දන්නවා වාහනේ ගියපු දුර මීටර් 100යි. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ පද ටික එහා මෙහා කරලා අපිට මේ VG පදේ වටිනාකම හොයාගන්න විතරයි. මේ 400 මේ පැත්තට ගියාම ඍණ 400ක් වෙනවා. ඍණ 400න් ධන 100 අඩු වෙලා ඍණ 300ක් විදියට ඇවිල්ලා අපිට උත්තරයක් ඇවිල්ලා තියෙනවා ඍණ 1.5ක් විදියට. අපි මෙතන හෙව්වේ මන්දනයක් නිසා තමයි මෙතන මේ ඍණ 1.5ක් විදියට ඇවිල්ලා තියෙන්නේ. ත්වරණය කියන්නේ වේගය වැඩි කිරීමක් වගේ එකක් නේ. මෙතන මන්දනයේදී වෙන්නේ බ්‍රේක් කරලා වේගය අඩු කිරීමක්. එතකොට ඒක නිසා තමයි මෙතන ත්වරණය ඍණ විදියට තියෙන්නේ. වේගය අඩු වීමක් නිසා. එතකොට මේක මන්දනයක් විදියට අපිට ගන්න පුළුවන්. අපිට උත්තරේ තප්පරයට මීටර් 1.5ක් විදියට ගන්න පුළුවන්.